ළමයි අයිබුවන් වාසනාවන් කොහොමද හොඳින්ද සතුටින්ද ඉතින් අමතනවා හැමෝටම කොහොමද තොරතුරු ඔය පැත්ති අපිට මෙහි තදින්ම පායනවා උළඟ මේ මයිනෝ ඉන්නවා මේ රංචු ඇවිල්ලා මයිනෝ අල්ලන්න බෑ මේ විඩියකට මේ දුවනෝනේ දුටු තැන දුවනවා අර සද්දය ඇහෙන්නේ මේ ළමයි කොහොමද ඉතින් අමතනවා ඉතින් අපිට පේනවා විවිධාකාර කරන්න එපා කියන්න කරන්න එපා කියන්න කොටස් කණ්ඩායම් යමදූතයෝ යමපල්ලෝ වගේ මේ පෙරහැරවල් හදාගෙන දෙව්දත්තරගේ පරම්පරාව අජාසත්තගේ පරම්පරාව වගේ යමදූතයන්ගේ පරම්පරාව වගේ භූතයෝ එක්ක චිංචිමානිකාවල් භූතයෝ යමපල්ලෝ සම්මා සම්බුදුන්ගේ නාමෙට නීච කර එක කසිප්පු ගගහ අව්‍යාවුද කොටසකින් යනවා අලිපාගල කොටසකින් යනවා තව කොටසක් ගල් පොළු පාගලා තව කොටසක් අලිකුලප්පු වෙලා තව කොටසක් ටෝක් දාන්න ගිහිල්ලා විවිධාකාර විදියට හිතින් යනවා පෙරහැරවල් නතර කරපියව් කියන්නම තව වැඩි කරනවා මේ කවුද මේ පෙරවර හදන අයට කරුණාකර නීතියක් ක්‍රියාත්මක කරන්න රටට හොඳ දෙයක් නම් කරන්නේ නැහැ රටට යහපත් දෙයක් රටට සෙතක් රටට හොඳ දෙයක් කරන්න කිව්වට තවමත් අපි දැකලා නැහැ කරන්න පටන් අරගෙන කණ්ඩායම් වශයෙන් නමුත් පෙරලගෙන කසිප්පු ටික ගහගෙන රට වටේ මේ එකතු කරගෙන යමපල්ලු වීදි සංචාරය වටේ යනවා පුදුමාකාර යමලෝකේ යමපල්ලෝ විදියට අන්න ඒක නීතිය ක්‍රියාත්මක කරන්න පෙරහැරවල් මෙන්න පෙරහැරවල් බහුබූත නටනකින් දෙමව්පියන් බාගෙට මැරි ඉපදෙනවා මොකද පෙරහැරක කණ්ඩායමක් ළමයි ඉස්කෝලේ තරුණයන්ට කණ්ඩායමක් හදනකොට ඒ අර ඇඳුමකට කී දහහක් යනවද ඔය කී දහහ සොයන්න 65000ක් 70000ක් ලක්ෂයකමාරක් දෙකක් සොයන්න අම්මල මැරි ඉපදෙනවා බඩට කටට කන්න නැහැ ගෙවල්ට අකරන් කෑලි ගෙවල් තිබෙනවා වාඩි වෙන පුටුවක් නැහැ ලිපක් නැහැ කන්න උයා ගන්න හාල් ටික ගන්න විදියක් නැතුව පෙරහැරවල් වීදි සංචාරේ නටවනවා තියාගෙන දැන් ඔය නටවනවා වගේ උතුරු සළුවක් කරට දාලා දිග ඇඳුමක් අඳලා දිග සායක් හැට්ටයක් අඳලා අත් වැහෙන්න කකුල් වැහෙන්න වාඩි කරනවද ඵලයල්ල පුතේ සිල් අරගනින්න ටිකක් බණ අහලා වරෙල්ලා ඵලයල්ල භාවනා කරපළ පන්සලක ගිහිල්ලා වාඩිලා ඉඳලා හොඳ දෙයක් කරගෙන වරෙල්ල කියලා ඒව කරනවද නෑනේ දේවට නම් නෑනේ නටවන්න නම් කරකවන්න බොහෝම උඩුහන දැන් අපිට පේන අර පෙරහැරක පෙරේදට පළුමුදාත් දැක්කා ජාතික කොඩියක ප්‍රශ්නයක් යනවා අපිට මෙහි වීඩියෝ අපි බලනවා එතකොට ඒ ජාතික කොඩිය වීඩියෝ වල සමහරක් කීප දෙනෙක් එක ඇඩ් හදාත් පෙන්නනවා එතකොට තව වීඩියෝ වලින් පෙන්නනවා සමහරක් මම දැක්ක පිරිමි කෙනෙක් කතා කරනවා මම දන්නේ නැහැ වීඩියෝ එකක් දාලා තියෙනවා ජාතික කොඩියකට ගන්නේ ලස්සනම කෙල්ල ලස්සනම කාන්තාව හැඩරු ඇති කෙනෙක් තමයි කියලා ජාතික කොඩිය අරගෙන ඉස්සරහින්ම තියන්නේ අරගෙන යන්න අන්නේ වචන කීමෙන් තමන් නෙවෙයි කවුරුණත් නූගත් මෝඩ වචන කියන්න යන්න එපා. තමන් බිහි කරන්නේ අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට පාට සුදු ලස්සන නැතුව නෙවෙයි. කුසෙන් බිහි වෙනකොට අපි දන්නේ නැහැ එළුවෙක් ඉපදෙනවද, බූරුවෙක් ඉපදෙනවද, එළුවගේ කඳ, ඔළුව බල්ලගේ ඉපදෙනවද නැත්නම් මිනිසෙකුගේ කඳක්, මූණ ඔළුව සතෙකුගේ රූපයකින් ඉපදෙනවද කියන අපි දන්නේ නැහැ මව් කුසින් එළියට එනකොට. එන දේ තමයි අපි බාර ගන්න ඕනේ. කළු සුදු කන්නු අංග විකල් කාට එන කෙනා තමන්ගේ අම්මට ඒ දරුවා වටිනවා. කළු සුදු අංග විකල් මොකා වුණත්. ඉතින් මේ ජාතික කොඩිය දෙන්නේ ඕනම තැනක ලස්සනට ඉන්න සුදුවට පේන හොඳම ලස්සන තරුණියට කියලා අර මම දැක්ක වීඩියෝ එකක් දාලා තියෙනවා පිරිමි කෙනෙක්. ඉතින් කරුණා කරලා සුද්දටයි කළුවටයි ලස්සනටයි අවලස්සනටයි
දෙකට බෙදන්න නැතුව මනුස්ස සමව කියන එක මතක තියාගන්න. තේරුණාද? කළු වුණත් කැත වුණත් කට පැත්තට ගියත් දත් පැත්තට ගියත් බොල්ලෑව ආවත් ඒත් අපේ අම්මලාගේ දරුවෝ, අපේ දරුවෝ, අපේ පැටව්, අපේ ශ්‍රී ලංකා භූමියේ ඉපදිච්ච පැටව්. ඒ අයට පිටුපස්සට කරලා පිටුපස්සට තල්ලු කරලා අයින මුල් වලට දාන්න පුරුදු වෙන සමාජයට ඒ වගේ කතාවල් දෙන්න එපා. මේක ඒව බලා ගන්න මේ වගකිය යුතු අය මොනවද මේ කියලා කියන වීඩියෝ දානකොට එකපාරටම ලයික් එකක් දාලා එයාලා මේ එළියට තල්ලු views ගන්න, ලයික් ගන්න, CM tool හදන්න චරිතයකටපත් නොකර ඒවා වග බලා ගන්න. අපේ දරුවෝ, අම්මලාගේ දරුවෝ, කාගේ දරුවෝ, අපේ දරුවෝ සිංහල භූමියේ විතරනේ මුළු ලෝකෙම ඉන්න දරු පැටව් මනුස්ස වර්ගය අපේ උතුම් සම්පත්. ඒක නිසා මනුස්සයා ලස්සනම කෙනා ඉස්සරහට ගන්නේ ජාතික කොඩියට ඉස්සරහට ගන්න එහෙම කෙනෙක් කියලා මේ ලෝකේ නීතියේවත් දහම් පොතේවත් නැහැ. තේරුණාද? අන්න එක මතක තබා ගන්න. අනිත් එක ජාතික කොඩියට ගෞරවනීය විදියට ඉන්න අය දැන් අපේ යුද හමුදා පොලිස් ගත්තම අපේ ජාතික උතුම් සම්පත් නිලය දරන අය ජාතික කොඩිය ඔසවනකොට පේනවද දෙන සැරවිට් එක? පේනවද ඉන්න සීරුව? හරියට නිකන් බිත්ති ලෙවල් එකට බැඳපු කණු වගේ, කොන්ක්‍රීට් කණු වගේ හරි සීරුවෙන් කිසිම නූලකටවත් ඇදක් නැති වෙන්න සැරවිට් එක ගහගෙන ජාතික කොඩියට උත්තමාචාර පිරිනම පේනවද? එතකොට ඒ කාන්තාව කොඩිය කොහෙද තියාගෙන ඉන්නේ? දැන් පෙළපාලි යනකොට යුද හමුදා පොලිස් පේනවද ජාතික කොඩිය අල්ලගෙන යන විදිය? පේනවද ජාතියට ගරුත්වය, කොඩියට ජරුත්වය, හැසිරීම, ක්‍රියාව, ක්‍රීඩාව, ඉරියව්ව? එතකොට ඒ කාන්තාව ඉන්න විදිය කොඩිය තියෙන්නේ කොහෙද? ඒ කොඩි මිට ගහගෙන තියෙන්නේ කොහෙද? අත තියෙන්නේ කොහෙද? අත හරවන්නේ කොහෙද? ඔළුව තියෙන්නේ කොහෙද? මූණ කොහෙද? වටේටම කරකවනවා. සාරිය හැඩ වැඩ දානවා. ඒකද ජාතියට ගෞරවනීය ඉදිරියෙන් තියලා යන කෙනාට තියෙන උත්තමාචාර. ඒකද උත්තමාචාර කියන්නේ. ඒක නිසා එතන බලපුවාම හරි ප්‍රශ්න ගොඩකට මේ යන්නේ. ඒක ප්‍රශ්න දුර දිග කරගන්න එපා. නැවත හැදියල්ලා කොඩියක් අරන් යන විදිය, හැසිරවීම ඉස්සරහට යන එක හෝ කොඩියකට ගරුත්වය. ඉතින් එහෙනම් සම්මා සම්බුදු සරණයි.